ඇලෙක්සන් තමන්ගේ පණ පරදුවට තියලා බ්ලඩ් කින්ගේ මාරක ඩ්‍රැගන්ව පරද්දලා ජියාව බේරගත්තත් අවසානයේ එයාට මුණ දෙන්න උනේ එයා හීනකින්වත් හිතපු නැති දෙයකට. Hi guys, අදයි බලන්න යන්නේ Perfect World movie එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා මේ movie එකේ කලින් එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් නම් වීඩියෝ එකේ උඩින් වටන කාඩ් එක ක්ලික් කරලා ඔයාට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ movie එකේ එක එපිසෝඩ් එකක්වත් බලපු නැති කෙනෙක් නම් ඔයාට මේ movie එකේ මුලින් ඉඳන් බලන්න පුළුවන් playlist එකේ link එක description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට ඒ link එක හරහා මේ movie එකේ මුලින් ඉඳන් මොනවද බලන්න පුළුවන්. හරි. ඉතින් ඇලෙක්ස්ගේ පපුව පසාරු කරගෙන යන්න තමන්ගේම අතින් පහර දෙන්නේ ඇයි? මේ ඇත්තම ජියාද? නැත්නම් ටෙම්පල් මාස්ටර්ගේ මොකක් හරි මාරක මායාවක්ද? මේ මුළු කතාවම උඩියටුකුරු කරන මේ අභිරහස ගැන දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම්ම අපිත් එක්ක රැඳිලා ඉන්න. හරි guys, එහෙනම් අපි යමු අද වීඩියෝ කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා බේබි ඩ්‍රැගන් විවෘත කරපු පෝටල් එකෙන් ඇලෙක්ස්න් කෙලින්ම වැටෙන්නේ ලෑන්ඩ් ඔෆ් ඩාර්ක්නස් වල තියෙන අභිරහස් භූගත ප්‍රදේශයකට. ඇලෙක්ස්ට දැනෙනවා ජියා මේ අවට කොහරි ඉන්නවා කියලා. එයා ඉස්සරහට යද්දි දකින්නේ මීදමින් වැසුණු දෙවන්ත මාලිගාවක්. පුදුමේ කියන්නේ ඇලෙක්ස්න් ළඟට යද්දිම ඒ මාලිගාවේ දොරවල් නිකන් මැරෙන එකයි. මාලිගාව ඇතුලේ තියෙන්නේ හිතාගන්න බැරි තරම් බියකරු දර්ශනයක්. ඇලෙක්ස් දකිනවා මාලිගාව පුරාම විශාල බිත්තර වගේ කෝෂ දහස් ගණක් තියෙනවා. ඒ හැම එකක් ඇතුළෙම ෆයර් ක්ලේන් එකේ මිනිස්සු පණ පිටින් හිර කරලා. ඔවුන්ගේ සිරුරුවල තියෙන ලේ සහ ශක්තිය අද්භූත නාල හරහා බලහත්කාරයෙන් උරා ගන්නවා. ඒ මිනිස්සු වේදනාවෙන් කෑ ගහන හඬ මුළු මාලිගාව පුරාම රැවදෙනවා. ඉතින් ඇලෙක්ස් මේ හැම ලේම සහ ශක්තියක්ම ගලාගෙන යන්නේ කොහෙටද කියලා හොයන්න පටන් ගන්නවා. එතනදී තමයි මූවි එකේ තරුණතුම ඇත්ත දකින්නේ. මේ හැම ලේ බිඳුවක්ම එකතු වෙලා යන්නේ කොහෙටද? ජියාත් මේ වගේ කෝෂයක හිර වෙලා ඉන්නවද? ඇලෙක්ස් තමන්ගේ පණ වැනි ජියාව මේ නිරයෙන් බේරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් ඇලෙක්ස් මාලිගාව ඇතුලේ දකින දේ ඇත්තටම භයානකයි. ෆයර් ක්ලේන් එකේ මිනිස්සුන්ගෙන් ලේ උරා ගන්න ඒ ලේ සහ ශක්තිය කෙලින්ම යවන්නේ මාලිගාවේ නිද්‍රාශීලීව ඉන්න දහස් ගණක් රකුසන්න පණ ගන්වන්නයි. ඇලෙක්ස්ට ඒ වෙලාවේ මතක් වෙනවා කලින් සටනේදී ගාඩියන් කියපු කතාව. ෆයර් ක්ලේන් එකේ ලේ ඔවුන්ට හරිම වටිනවා කියලා. කෝපයෙන් ඉන්න ඇලෙක්ස් ජියාගේ සුවඳ දැනෙන දොරක් කඩාගෙන ඇතුළට යද්දී එතන ඉන්නවා මාර්ක සතුරෙක්. ඔහු තමයි බ්ලඩ් කින්. බ්ලඩ් කින් කියනවා එයා තමයි මේ හැම දෙයකටම වග කියන්න ඕන කෙනා කියලා. ඇලෙක්ස් ජියා ගැන අහද්දී බ්ලඩ් කින් තමන්ගේ රකුස් අඬුවකින් හිර කරලා ඉන්න ජියාව ඇලෙක්ස් ඉස්සරහට පෙන්නනවා. ඉතින් ජියාව දැකපු ඇලෙක්ස් ඇයව නිදහස් කරන්න කියලා අනුතුරු ඇඟෙව්වත් බ්ලඩ් කින් hina වෙලා කියන්නේ ඇය බේරණ එක තීරණය වෙන්නේ ඔයාගේ දක්ෂතාවය මතයි කියලා. ඒ විතරක් නෙමෙයි ටෙම්පල් කියන සංවිධානය කාලෙක ඉඳන් ඇලෙක්ස් ගැන අවධානයෙන් ඉන්න බවත් බ්ලඩ් කින් හෙළි කරනවා. ඇලෙක්ස් සහ මේ ලී පිපාසිත රජු අතර සටන දැන් පටන් ගන්නයි යන්නේ. ඇලෙක්ස් සහ බ්ලඩ් කින් අතර සටන දැන් හිතුවට වඩා දාන්නෝ අතර හැරලා තියෙන්නේ. ඇලෙක්ස් තමන්ගේ තණ්ඩ පවර් එකෙන් බ්ලඩ් කින්ට පහර දුන්නත් ඔහු හරිම ලේසියෙන් ඒකෙන් වැළකෙනවා. බ්ලඩ් කින් ඇලෙක්ස්ට අපහාස කරමින් කියන්නේ මේ වගේ පොඩි හැකියාවක් තියාගෙනද ඔයා ජියාව බේරගන්න ආවේ කියලා. බ්ලඩ් කින්ගේ වේගය සහ ශක්තිය ඉස්සරහා ඇලෙක්ස්ට තමන්ගේ ආඹර එක පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ බ්ලඩ් කින් හරිම අමුතු කතාවක් කියනවා. ඔහු කියනවා සැබෑ අධිරාජ්‍යයක් කියන්නේ තමන්ගේ බලය ගැන විතරක් හිතන ඕනම කැපකිරීමක් කරන කෙනෙක්. ඒ වගේම ඇලෙක්ස්ගේ ලේ පාපී ලේ විදිහට හඳුන්වමින් ඔහු ඇලෙක්ස්ගේ ආත්මගරුත්වයට පහර දෙනවා. ඒත් ඇලෙක්ස් ලේසියෙන් පරාජය පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඇලෙක්ස් කියනවා කාටවත් අයිතියක් නැහැ තව කෙනෙක්ගේ ජීවිතය කන්ට්‍රෝල් කරන්න. ඔයා ටෙම්පල් එකේ බල්ලෙක් විතරයි කියලා. ඒකෙන් බ්ලඩ් කින් හොඳටම කේන්ති ගන්නවා. ඔහු තමන්ගේ මාරක කඩුවෙන් සහ රකුස් අඬුවලින් ඇලෙක්ස් කොටු කරගන්න හැදුවත් ඇලෙක්ස් තමන්ගේ දක්ෂතාවයෙන් ඒ හැම ප්‍රහාරයකින්ම බේරෙනවා. දැන් සැබෑ සටන පටන් ගන්නයි යන්නේ. ඇලෙක්ස් සහ බ්ලඩ් කින් අතර සටන දැන් වෙනත් මානයකට ඇවිත් තියෙනවා. ඇලෙක්ස් දිගින් දිගටම බ්ලඩ් කින්ට අපහාස කරන්නේ ඔහු ටෙම්පල් එකේ සේවකයෙක් විතරයි කියලා. ඒත් බ්ලඩ් කින් කියන්නේ එයා ටෙම්පල් එකට වැඩ කරන්නේ බලවත් වෙන්න තියෙන කැමැත්ත නිසා මිසක් බය නිසා නෙමෙයි කියලා. බ්ලඩ් කින් තමන්ගේ සැබෑ බලය පෙන්වන්න ඇලෙක්ස්ව අපිරහස් ద్వාරයකින් තවත් ලෝකයකට අරගෙන යනවා. ඒ ලෝකයේ පුරාම තියෙන්නේ ගිනි කඳු, ලාවා සහ මිනිස් ඇටකටු විතරයි. බ්ලඩ් කින් එතන ඉන්න මාර්ක රකුසන් දහස් ගානකගේ බලය බලහත්කාරයෙන් උරාගෙන තමන්ගේ කඩුවට පුරව ගන්නවා. ඊට පස්සේ ඔහු කරන්නේ හිතාගන්න බැරි දෙයක්. ඔහු ඒ බලය පාවිච්චි කරලා එතන තිබුණු දැවැන්ත ඩ්‍රැගන් ඇට සැකිල්ලකට පණ දෙනවා. මගේ සතුරා විනාශ කරපන් කියලා බ්ලඩ් කින් නියෝග කරද්දී අර ඇට සැකිල්ල සැබෑ ජීවමාන ඩ්‍රැගන් කෙනෙක් විදියට පරිවර්තනය වෙනවා. ඇලෙක්ස් මේ දැවැන්තයා ඉස්සරහා තනි වෙලා. අපි බලමු ජීවිතයත් මරණයත් අතර සටනෙන් ඇලෙක්ස් බේරෙන්නේ කොහොමද කියලා. තමන්ගේම සේවකයන්ගේ ලේ පාවිච්චි කරලා දැවැන්ත ඩ්‍රැගන් කෙනෙක්ව නිර්මාණය කරපු බ්ලඩ් කින්ට ඇලෙක්ස් කෙලින්ම අභියෝග කරනවා. ඇලෙක්ස් කියනවා උඹ රජෙක් නෙමෙයි.
උඹ මලර සිරුරු මත රජ කරන කලගනියෙක් කියලා. මේකෙන් කේන්ති කිය බ්ලඩ්කින් තමන්ගේ රකුස් ඩ්‍රැගන් ලාවා ඇලෙක්ස්ට දන්න විදියට පහර දෙනවා. ඩ්‍රැගන්ගේ වලිගයෙන් පහර කාලා ඇලෙක්ස් බිම වැටුනත් ඔහු ආයෙත් නැගිටින්නේ තවත් හයියෙන්. ඇලෙක්ස් තමන්ගේ කඩුවෙන් ඩ්‍රැගන්ගේ සිරුරට පහරක් එල්ල කරලා ඌව බිම ඇදලා දානවා. බ්ලඩ්කින් පුදුම වෙලා තමන්ගේ ශක්තියත් ඒ ඩ්‍රැගන් ඇතුළට මුදා හැරලා ඌව ආයෙත් පණ ගන්වනවා. ඒ වෙලාවේ ඩ්‍රැගන් ඇතුළෙන් අහිංසක මිනිස්සුන්ගේ කෑගැසීම් ඇහෙන්න ගන්නවා. මිනිස්සුන්ව පිල්ලට දීලා මේ වගේ රකුසන් හදන බ්ලඩ්කින්ව විනාශ කරන්න ඇලෙක්ස් තීරණය කරනවා. ඉතින් ඇලෙක්ස් ඩ්‍රැගන්ගේ ඇඟ උඩටම පැනලා බ්ලඩ්කින් එක්ක මුහුණට මුහුණ සටනක් පටන් ගන්නවා. බ්ලඩ්කින්ගේ ප්‍රහාර හමුවේ ඇලෙක්ස් තමන්ගේ බලවත්ම තුරුම්පුව වෙන තණ්ඩ ඩ්‍රැගන් එළියට කැඳවනවා. දැන් ඩ්‍රැගන්ලා දෙන්නෙක් අතර මාර්ග සටනක් පටන් ගන්නයි යන්නේ. ඇලෙක්ස්ගේ තණ්ඩ ඩ්‍රැගන් ප්‍රහාරයෙන් බ්ලඩ්කින්ගේ රකුස් ඩ්‍රැගන්ගේ බෙල්ල කැපිලා යනවා. බ්ලඩ්කින් පරාජය පිළිගන්න ලෑස්ති නැති වුණත් ඇලෙක්ස් තමන්ගේ සම්පූර්ණ ශක්තිය දාලා බ්ලඩ්කින්ගේ ආරක්ෂිත පලිය කුඩු කරලා තමන්ගේ කඩුව ඔහුගේ සිරුර පස්සාරු කරගෙන යන්න සලස්වනවා. ඒත් එක්කම සිදුවන දැවන්ත පිපිරීමෙන් දෙන්නම ආයෙත් මාලිගාවටම ඇදලා වැටෙනවා. මරණාසන්නව ඉන්න බ්ලඩ්කින් හරිම අමුතු කතාවක් කියනවා. ඔහු කියනවා අපි දෙන්නම එක වගේ. ඒත් අපේ ඉලක්ක දෙකක් කියලා. බ්ලඩ්කින් පිළිගන්නවා තමන් මෙච්චර කාලයක් රජෙක් කියලා හිතාගෙන හිටියේ හීනයක කියලා. ඔහු තමන්ගේම හදවත තලාගෙන ජීවිතය අවසන් කරගන්නේ තමන් අතින් මැරුම් කාපු මිනිස්සුන්ව මුණ ගැහෙන්න යනවා කියමින්. බ්ලඩ්කින් මැරුණ ගමන්ම ජියාව හිර කරගෙන හිටපු රකුස් කූඩුවේ අඬු නැති වෙලා යනවා. ඇලෙක්ස් ජියාව බේරගත්තත් ඇයට සිහිය ආපු ගමන් බය වෙලා ඇලෙක්ස්ට පහර දෙනවා. ඒත් තමන් ඉන්නේ ඇලෙක්ස් ගාව කියලා දැනගත්ත ජියා කඳුළු පිරුණු දෑතින් ඇලෙක්ස්ව වැළඳ ගන්නවා. හැබැයි මේ සනසීම වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. බ්ලඩ්කින් මැරෙන්න කලින් කිව්වා වගේ මේ හැමදේටම වග කියන්න ඕනේ ටෙම්පල් මාස්ටර් මේ මාලිගාවට උඩින් ඉන්නවා. ඇලෙක්ස් තමන්ගේ තුවාලවලට බෙහෙත් දාගෙන ජියා එක්ක එකතු වෙලා ඒ මාර්ග සතුරා සොයාගෙන යන්න ලෑස්ති වෙනවා. ඉතින් මේ තමයි සැබෑ සටනේ ආරම්භය. සටනින් පස්සේ ඇලෙක්ස් සහ ජියා තනියුණු ඒ මොහොත හරිම සංවේදී. තමන්ගේ අම්මා සහ ආරක්ෂකයන් අහිමි වුණු දුකට ජියා අඬද්දී ඇලෙක්ස් ඇයව සනසමින් කියනවා මම හැමදාම ඔයා එක්ක ඉන්නවා කියලා. ජියා කියනවා තමන්ට ලෝකයේ ඉතිරි වෙලා ඉන්න එකම සහනේ ඇලෙක්ස් විතරයි කියලා. ඒත් ඇය තමන්ගේ රාජකාරිය සහ ආදරය අතර දෝලණය වෙමින් කොහොම හරි ටෙම්පල් මාස්ටර්ව පරද්දලා පරිගන්න ඕනි කියලා තීරණය කරනවා. ඇලෙක්ස් ජියා එක්ක එකතු වෙලා ටෙම්පල් එකේ ඉහළම මහලයට යනවා සැබෑ සතුරා හොයාගෙන. තියෙන විශාල අසුන දෙස බලලා ඇලෙක්ස් ටෙම්පල් මාස්ටර් එලියට වරෙන් කියලා අභියෝග කරද්දී මුළු කතාවම උඩු යටිකුරු කරන ඒ සිද්ධිය වෙනවා. ඇලෙක්ස් කිසිම විදියකින් බලාපොරොත්තු නොවු වෙලාවක තමන් පණටත් වඩා ආදරය කරපු ජියා එකපාරටම තමන්ගේ අත ඇලෙක්ස්ගේ බඩ පසාරු කරගෙන යන්න ඇතුල් කරනවා. ඇලෙක්ස් දැඩිලෙස තුවාල ලබද්දී ජියා මේ වගේ දෙයක් කළේ ඇයි? ඇය ඇත්තටම ජියාද? නැත්නම් ටෙම්පල් මාස්ටර්ගේ මොකක් හරි මායාවක්ද? හරි ගයිස්, ඉතින් මුළු රසික ලෝකයම කම්පා කරපු මේ පාවාදීමත් එක්ක තමයි මේ කොටස අවසන් වෙන්නේ. ඉතින් ඇත්තටම ජියා ඇලෙක්ස්ට මෙහෙම කළේ ඇයි? ඇලෙක්ස් මේ මාර්ග තුවාරයත් එක්ක ජීවත් වෙයිද? හරි ගයිස්, ඉතින් ඇලෙක්ස් දැන් ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක. තමන් පණ වගේ ආදරය කරපු ජියාගෙන්ම මේ වගේ ප්‍රහාරයක් ලැබේ කියලා ඇලෙක්ස් කවදාවත් හිතුවේ නැතුව ඇති. ජියා ඇත්තටම පාලනය වෙන්නේ ටෙම්පල් මාස්ටර්ගේ බලපෑමෙන්ද? ඇලෙක්ස්ට මේ මාර්ග තුවාලයත් එක්ක සැබෑ සතුර පරද්දන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන ඊළඟ එපිසෝඩ් එකේ රිවිව් එක ඉක්මනින්ම අරගෙන එන්න ඕන නම් දැන්ම එපිසෝඩ් 5 කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ එපිසෝඩ් එක සම්බන්ධව වගේ අදහසත් කමෙන්ට් එකක් දාන්න. හරි ගයිස්, ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. Okay guys, see you next time.